නොච්චාගම අඹගහව මැංගෝ සොසයිටි සංවිධානයේ අපි දෙවෙනි වරටත් නාට්‍ය සංදර්ශන මාලාවක් සංවිධානය කරා. පිට කලින් අපි අවස්ථා ගණනාවකදී මේ වැඩසටහන සූදානම් කරලා තියෙනවා. ඔන්න මේ පාර අලුත් කණ්ඩායමක් විදිහට විදුරංගනා කලායතනත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට මිට කලින් හම්බුණු ඇතම් කලායතනත් එක්ක ගත්තාම සාපේක්ෂව ඒගොල්ලන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඒක බලන හැමෝගෙම සහ ඒ සංවිධානය කරන අපිට විශේෂයෙන්ම දැනුණා. ඉතින් හොඳ කණ්ඩායමක් විශේෂයෙන්ම මම හිතන්නේ හොඳ අධ්‍යක්ෂණයක් තියෙනවා. ඒ ශිල්පිනියන්ගේ දක්ෂතා සැඟුණු දක්ෂතා ඒ කුසලතා මනාව උපනංවාගෙන එළියට අරගෙන තියෙනවා අධ්‍යක්ෂතුමාගේ දක්ෂතාවය. ඉතින් ඒක නිසාම අපිට පළවෙනි විදුරංගන කලායතන නොච්චාගමට අලුත් කලායතනයක් මම හිතන්නේ මේ මෙන්න ඕනේ මට මතකේ මම නිවැරදි නම් මේ තමයි නොච්චාගම ප්‍රදේශයේම පළවෙනි අවස්ථාව. ඉතින් පළවෙනි දවස දෙවෙනි දවස තුන්වෙනි දවස අපි සාර්ථකව නිම කරා. එතකොට අපිට තේරුණා ප්‍රේක්ෂක ආකර්ෂණය කොහොමද දවස් 3ක් ඇතුළත වැඩි දියුණු වුණේ කියලා. ඉතින් අද සාර්ථක 4 වෙනි දවස තවත් දවසක් තියෙනවා. ඒ කියන්නේ අදත් හෙටත් සූදානම් විදුරංගනා කලායතන මැංගෝ සොසයිටි එක සමගින් ස්වර සංගීත කණ්ඩායම එකතු වෙලා මිසු සංයෝගයෙන් නාට්‍ය සංදර්ශන මාලාව අදත් හෙටත් පුරා දෙදිනක් තවත් රඟ දක්වන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරලා විදුරංගනා කලායතනයේ මේ දක්ෂතාවයන් ටික නරඹන්න එන්න සංවිධානය කරන්නේ මැංගෝ සොසයිටි අඹගහව. එදා වගේම අදත් ලස්සන වැඩක් මැංගෝ සොසයිටි මේ ප්‍රදේශයට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් නැවතත් මතක් කරන්න ඕනේ ස්වර සංගීත කණ්ඩායම විදුරංගනා කලායතනත් එක්ක එකතු වෙලා මේ කරන ලස්සන වැඩේට අපි එන්න හැමෝටම ආරාධනා කරනවා. අදයි හෙටයි අඹගහව ශ්‍රී සලිබුම්බාන විහාරස්ථානයේ එලිමහන් රංග පීඨයේ තමයි රංග දැක්වෙන්නේ.